මදාලා මේ ෂර්ට් එකක් ජැන්ඩියට ඇඳගෙන අප්පච්චි බලන්න යන්න. අප්පච්චිට ආදරේ හිතේ. හරි හරි බලමුකෝ ඉතින්. අකීසා ෆෝන් එකේ ඉච්ච ඇති. රැස්ති වෙන්න. බෙනුර කොහොමද? ගොඩ දවසකින්. කොහොමද? හොඳින් ඉන්නවා බෙනුර. ඉතින් ඔයාලා කොහොමද? හොඳින් ඉන්නවා. ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ බෙනුර. එහෙමද මේ? ඔව්. මහගෙදර යන්නේ නවද? අපි අද යන්න කියලා හිතාගෙන ඉන්නේ බෙනුර. හොඳ යනවාද? ඔව්. මේ ඒක නෙමෙයි මම ඔව්. බලන්න එන්න ඕන. ෂා. දවසකින් දැක්කෙත් නෑ. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම මේ මාත් අවුරුදු දවසේම ඇවිල්ලා සර්ව හම්බෙන්න. නියමයිනේ බෙනුර. ඒක හොඳ වැඩක් නේ. කාලයකට පස්සේ අපි ඔක්කොම එනම් අපේ ගෙදර යන්න. හොඳයි හොඳයි. හරි. එහෙනම් සර්ට කියන්නේ මම මේ හම්බෙන්නේ නෙවෙයි කියලා සර් අවුරුද්දකට එක්ක. අනිවාර්යෙන් බෙනුර. ඒක හොඳයි. හරි හරි ජගත් එන. හරි හම්බෙමු බෙනුර එහෙනම්. බුදු සරණයි. උසාරයි ජගත්. පුතා තාත්තේ මහගෙදර යනවා කියලා. ඔව් තාත්තේ මගේ. කොහොමද තාත්තේ මගේ ගෙදර යන්නේ කියලා හිතාගෙන ඉන්නේ. මොකද ගොඩ දවසකින් යන්න බැරි වුණා අපිට. මමත් ආසයි පුතේ ඉන්න. ඔව් තාත්තේ. කොහෙද ඉන්නේ? ආයසයින්නේ. ඔව් තාත්තා. මම හරි ආසයි අර මහගෙදර වත්තපාල දින කුරුෑයට. ඔව් තාත්තේ. නීග සුත්තිනම් නීගෙදි නීකොල පොඩි ළමයි හරි ආසයි කන්න. මගේ පොඩි කාලේ ආසම තැනක් නේ තාත්තේ. නීග සරි වටිනවනේ. ඔව් තාත්තේ. ඉස්සර ඔව්. ගස් වලට අත තියන්නවත් දෙන්නේ ආ. රජ කාලේ ඔව්. ගස් කපපු අයට සර දඬුවම් දීලා තිබුණා. එහෙමද තාත්තේ? නීගස් ටික හරි වටිනවනේ පුතේ. ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. ඒවා රැක ගන්න ඕනේ. ඒක නම් ඇත්ත තමයි තාත්තේ. අම්මා තේ හදන්නද? ඔක්කොටම හදන්නුව. නිවිදු පුතා මේ ස්ථාන සපොත්තු දාගන්න නැත්නම් කකුල් ගන්න ගන්නවා. අම්මේ මගේ මේස් එක ගෙනල්ලා දෙන්නකෝ. ඇයි මේස් එක දැන් දාන්නේ නැද්ද? ඉතින් හොයාගන්නවා. එතකොට ඔය තාත්තගේ වැඩ ඔක්කොම කරන්නේ. මෙන්න දුව මම ඊයේ රෑ එළි වෙනකන් මහල මේ ගම ඉවර කරා. ආකේ සිට අවුරුද්දට අඳන්න. අනේ අම්මා හරිම ලස්සනයි. අම්මා ගොඩක් මහන්සි වෙලා. මම හරි ආසාවෙන් ඕක කරේ දුව. කිස ආස වෙයි අම්මා. හොඳයි. නැන්දි මොකක් හරි වාහනයක් ආවා වගේ නේද? ඒ වගේ නේද? අම්මේ කොහොමද? කොහොමද මේ පැටව? අප්පච්චි කොහොමද? අප්පච්චි තමුන්ට මෙහෙන්න අවසරයක් නැහැ. තමුන් මේ කාගේ තැනක් කියලා මෙහා ආවේ. මගේ දේපල ඔක්කොම විනාශ කරලා අර සිරිපාලේ පොළොවට ඉඩම විකුණලා මගේ මූණේ දැලි ගාපෙන්න මෙහෙන්න අවසරයක් නැහැ. අප්පච්චි ඔන්නව අතහැරලා දාන්න. මේ අපේ පුතානේ. මේ අවුරුදු කාලේ ඔය කෝන්තර තියාගන්න හොඳ නෑ අප්පච්චි. අප්පච්චි මට පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. මන්දාරයි දරුවෙන්නත් එක්ක අලුත් අවුරුද්දට ආවේ. අප්පච්චි බලලා සමා කරගන්න අප්පච්චි. සමාව තවත් ලැජ්ජනසු සමාව ඉල්ලන්නේ නෑ. මෙහෙ ඇති සමාව. යම් පුතේ අපේ ඇතුළට දුව මදාර එන්න පුතේ එන්න ඇතුළට යන්න අපේ
මම රස කෑමක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට දෙන්න. සුදුනෝනේ මට දුක මෙච්චර පරම්පරාවෙන් ලැබිච්ච මේ අක්කර 10 කුඹුර අර සිරිපාලයේ කොල්ලට විකුණුවා නෙමේක. මට අප්පච්චි ඔක ලියනකොට කිව්වේ පුතේ මේක උඹේ දරුවන්ට විතරක් නෙවෙයි රටේම ආගේ බඩකට පිරෙන්න වගා කරපන් කියලා. අප්පච්චි එහෙම කිව්වේ ඕකේ තියෙන වටිනාකම දන්නේ හින්දා. අර ඔය කුඹුර වටේ තියෙනව නේද මීගස් බේලිය. අප්පච්චි කිව්වා ඔය ගස් ටික බේරගනි. ඕවා තමයි ඔය කුඹුරට පෝර සපයන්නේ. ඒකල මට කිව්වා අන්තිමේට මොට ඔළුවක් තියෙනවා නම් මේක පරිස්සම් කරගනි. මට දුක මෙච්චර වටිනා කුඹුරු යාය මට කියන්නේම නැතුව විකුණුවානේ මේක. මට දුකයි සුදුනෝනේ. සීයේ දොරාරින්නකෝ. අනේ සීයේ දොරාරින්නකෝ. සීයේ දොරාරින්නකෝ. අම්මේ ඇයි පුතේ? පහුගිය කාලේ මම මාර ප්‍රශ්න කොටකට මුහුණ දුන්නේ. අම්මට කියන්න කොයි ප්‍රසංගතේ කාලේ මගේ බිස්නස් ඔක්කොම මගේ පාඩු වුණා අම්මා. අම්මට කියන්න බාරගත්ත ඕඩර්ස් එකක්වත් මට සප්ලයි එක දී ගන්න බැරි වුණා. පඩි නැටි ගෙවන්න, මැටීරියල් වලට සප්ලයි එක දෙන්න. මේ කිසි දෙයක් මට කරගන්න බැරි වුණා. මිලියන 800ක් විතර එනකොට බිස්නස් එක පාඩු වෙලා තිබ්බේ අම්මා. මම ඒ නිසා විතරයි අම්මේ මේ ඉඩම් විකුණන වැඩේට අත ගන්නේ. එහෙම නැත්නම් මම විකුණන්නේ නැහැ. නෑ පුතේ මේ ප්‍රශ්නේ අප්පච්චිට කිව්වා නම් විසඳ ගන්න තිබ්බා. හැබැයි ඉඩම විකුණන්නේ නැතුව. අම්මේ අප්පච්චිට කොහෙන් තියෙන සල්ලියක් දන්නේ? අනික අප්පච්චිට කිව්වා නම් ඔක විකුණන්න දෙන්නේ නැහැ අම්මා. වෙනුර කියලා කියන්නේ අම්මේ ඒ වෙලාවේ මට සහෝදරෙක් වගේ උදව් වුණා. වෙනුර නොහිටින්න අම්මේ මේ ඉඩම මට විකුණ ගන්න වෙන්නේ නැහැ. අනික අම්මේ වෙනුර කියලා කියන්නේ අපේ පවුලේ සමාජිකයෙක් වගේනේ. අනික වෙනුරව මේ විකුණන් කරන මිනිස්සෙක් නෙවෙයි අම්මේ. මට විශ්වාසයක් තියෙනවා අම්මේ වෙනුර අපිට කවදාවත් එහෙම කරන එකක් නැහැ කියලා. මම මේ ඉඩ මම මේ එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. මම මේ කොහොම හරි බේරගන්නවා. හරි බලමුකෝ. අම්මා ඔව් පුතේ. තේක හදලා තියෙන්නේ අම්මා අප්පච්චිට ගිහින් දෙන්න පුළුවන්ද? ආයින පුතේ මං එන්නම් අප්පච්චිට තේක දෙන්න. තේද? අප්පච්චි පුතා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපිට ඒ බර දෙන්නෙත් නැතුව එයාගේ ජීවිතේ විනාශ කරගන්නෙත් නැතුව ඒ විදිහට කරගත්ත එක ලොකු වාසනාවක් අප්පච්චි. බෙනුර පුතා තමයි උදව් කරලා තියෙන්නේ. අපේ පුතා අපිට නරකක් කරන එකක් නෑ. සුදුහාමිනේ ඔයා උන්ගේ කතාවල රැවටිලා
දෙන්න හොඳට නටනවා නේද? ගමේ ආවහම හරි සන්තෝෂයි මේක දෙන්නට. සීයා එන්නකෝ අපි සෙල්ලම් කරමු. මොකද්ද දැන් අපි කරන්නේ? අපි සෙල්ලම් කරනවා ගේම. මල්ලි යන්න කවුද දැන්? අප්පච්චි අපි එනකොට උඳුවැල් ටිකක් අරගෙන ආව කාලා බලන්න අප්පච්චි 10යිද කියලා. කොහොම පින්. දෙන්නටත් අපි දෙමු නේද? ඒ දෙන්න නම් කාලා ඉන්නේ. අප්පච්චි රස බලන්නකෝ. ඒවා නම් ඉතින් මේ ටිකක් සීනි වැඩි හින්දා ඉතින් කමක් නැහැ. ඉතින් ගෙන අපේ බෑ කියන්නත් බෑනේ නේද දුවේ? පුතේ වෙලාව ළඟයි මේ පැත්තට ආවනම් සුදුනෝනේ ඔය පොල්තෙල් බෝතල් අරන් එන්න කොහේ ළමයි මේ පැත්තට ආවනම් කට්ටිය දුවල පුතාලා ඔක්කොම අප්පච්චි පාන පත්තු කරලා මෙන්නකෝ දැන් අපි සුදුනෝනේ කිප්ප ටිකක් දෙන්නේ බුදුන්ට කියලා සෙල්ලාම දැන් අපි ඊළඟට සතර වරන් දෙවියෝ පිටේ තියනවා. ඒක අපි උතරින් තියනවා. කන්න කැල්ල අරගෙන සෙල්ලාම සුදුමකට දෙන්න ඔයාට සුබ අලුත් අවුරුද්දක් කියලා. සේමනේ මෙන්න ජගත් පුතා සුබ අලුත් අවුරුද්දක්. එහෙම අප්පච්චි දුවේ සුබ අලුත් අවුරුද්දක්. එසේම වේවා අප්පච්චි. සුබ අලුත් අවුරුද්දක් දුවේ. සුබ අලුත් අවුරුද්දක් දුවේ. එසේම වේවා කිරිබත් කාලා අනිත් කෑම කමු. එයා ගොඩක් කැමතිනේ. අම්මලා කිරිබත් රසයිද? තමන්ගේ කිරිබත් රසයි. එන්නකෝ. අම්මත් වාඩි වෙන්නකෝ.
බෙනුර කොහොමද සුබ අලුත් අවුරුද්දක් ඒවා? සුබ අලුත් අවුරුද්දක් කාල කොහොමද ඉතින්? කාලෙකින්. කොහොමද වෙනරස සුබ අලුත් අවුරුද්දක් වේවා? මට සුබ අලුත් අවුරුද්දක් වේවා මදාලා. හැමදාම වගේ ලස්සන දිනන අනේ රෝණ මහත්තයා. බොහොම ස්තුතියි අනේ. මේක ඔබතුමී. බොහොම ස්තුතියි තෑගිත් අරගෙන ඇවිල්ලා වෙනුර. වෙනුර සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා නේ. ගොඩ කාලෙට පස්සේ ඒක පිළම කතා කරමු. අපච්චි වෙනුර වෙලෙන්නේ අපච්චි. සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුද්දක් වේවා පුතේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. වාඩි වෙන්න. ඒක කියමුකෝ. එන්න වෙනුර. අවුරුද්දේ එන්න වෙනුර වාඩි වෙන්න. දෙන්න පුතේ මෙවරට. ඉපත් කෑල්ලක් කාලා මෙන්නකෝ. පුතේ මේ වෙනුර අංක මතකයිද? නේද පුතේ? කොහොමද සර් ඉතින්? ගොඩ කාලෙකින් පස්සේනේ කාලයකට පස්සේ ඔව්. ටීචර් කොහොමද? නෑ කොහොමද අම්මා තාත්තා? ඉන්න සනීපෙන් හැමෝම ඉන්න. මදින් ඉන්න. අපච්චි දැන් වෙනුරට හරි සරු පාටයි. එනවා. සර්ට මම පොඩි ටැග්ගක් අරගෙන ආවා අලුත් අවුරුද්ද දෙන්න කියලා. ඒක මොකක්ද? බලන්නකො සර්. කුඹුරේ උපු. ඒක සර්ලා රයිට් දෙන්නේ සර්. මම ඔක ජගත් උදව්වක් විදිහට කරා මිසක් අයිති කරගන්න අදහසින් නම් ගත්තේ නෑ සර්. ඒක සර් අපිට උගන්වනවා වගේ කුඹුරක් කියන්නේ රටට තියෙන සම්පතක්. ඒක විනාශ වෙන්න දෙන්න හොඳ නෑ කවදා. ඒක සර්ලටම අයිති දෙයක්. වහන්න. මොකද දරුවේ සොබා සොඳුරු ගුණ අනුහසේ මීවදුලේ පිරි සෙනෙහසේ රැකුණි නම් සුරැකී ඔබයි සොඳුරු මිනිසා මීතලේ